හැමදෙනාම මගේ YouTube channel එකට මං ආදරයෙන් පිළිගන්නවා. බබෙක් ලැබෙන ඉන්න අම්මා කෙනෙක් විදිහට මට හිතුණා මං ගන්න පුංචි විශේෂිත කෑම ಜಾති ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. අද මං හදන්නේ oats වලින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් oats cereal එකක්. ඉතින් මේක හරිම ලේසි වගේම රසයි. ඉතින් මේක හදන්න මම instant oats තේ හැඳි 3-4ක් අරගෙන තියෙනවා. ඒ වගේම කැමති nuts జాතියක් ගන්න පුළුවන්. මං ගත්තේ නම් walnuts 3-4ක් විතර පුංචියට කපලා, ඒ වගේම almonds වලනුත් 3-4ක් විතර පුංචියට කපලා ගන්න. තව මම මේක පැණි රස කරගන්න රටින්දි ටිකකුත් එකතු කරගන්නවා. රටින්දි ඔයාලට කැමති නම් විතරක් දාගන්න. පැණි රස කන්න කැමති නැති අය නම් මේක ගන්න ඕනේ නැහැ. තව මං මේක හදන්න ගන්නවා ගී, එතකොට ෆ්‍රෙෂ් මිල්ක් සහ වතුර ටිකක්. ඒ වගේම තමයි මම මේ ඕට්ස් එක කෑමට ගන්නේ උදේ 10 මාරට විතර. ඒ කියන්නේ උදේ කෑම ගත්තට පස්සේ අර අපිට පුංචි බඩගින්නක් එනවනේ. අන්න ඒ වෙලාවට කන්න තමයි මම මේ සීරියල් එක හදාගන්නේ. ඉතින් මේක හදාගන්න මුලින්ම භාජනයක් ලිප්පෙට තියලා අපි ගිතෙල් වලින් තේ හැඳි 1මාරක් විතර මම මේකට දාගන්නවා රත් වෙන්න. දැන් අපි පොඩ්ඩ වෙලාවක් ඉන්න ඕන මේ ගිතෙල් එක ටිකක් රත් වෙන්න. මේක රත් වෙච්ච ගමන්ම අපිට පුළුවන් අපි කපාගත්තු නට්ස් ටික මේකට දාගන්න. ඔයාලට කැමති නට්ස් జాතියක් ගන්න පුළුවන්. රේසින්ස් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම අද ගත්තේ walnuts, almond සහ රටින්දි ටික. ඉතින් මම මේ සේරම ටික දැන් මේ ගිතෙල් එකට දාගන්නවා. ඊට පස්සේ අපි මේක ටිකක් රෝස්ට් වෙන දෙන්න ඕන. පොඩ්ඩක් ගිතෙල් වලින් ගොඩාක් වෙලා නෙවෙයි චුට්ටි වෙලාවක් මේ හැම එකක්ම හොඳට අර ක්‍රන්චි විදිහට හැපෙන්න රෝස්ට් කරගන්න. මේ විදිහට විනාඩියක් දෙකක් මේක රෝස්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් පොඩ්ඩක් කෑල්ලක් කාලා බලන්න හොඳ රසට හැපෙනවද කියලා. මේක බැදිලා නම් අර ක්‍රන්චි විදිහට රසට හැපෙනවා. එතකොට මේ වෙලාවට මම දාගන්නවා මගේ ඕට්ස් ටික. ඕට්ස් ටිකත් අපි පොඩ්ඩක් විතර මේකෙන් රෝස්ට් කරගන්නවා. මම අරන් තියන්නේ මෙතන ඉන්ස්ටන්ට් ඕට් එක. හැබැයි ඔයාලට අර කුක් කරන එක උනත් ගන්න පුළුවන්. මොකද මම දැන් මේකට වතුරක් දාලා ටික වෙලාවක් කුක් කරගන්න ඕනේ. ඒ හින්දා හැබැයි මම නම් මෙතන ගත්තේ ඉන්ස්ටන්ට් ඕට්ස් එක. ඊට පස්සේ මම දැන් මෙතන වතුර තමයි මේ ඇඩ් කරන්නේ. වතුර එකතු කරලා ටිකක් වෙලාවක් යනකම් ආයෙත් ඕට්ස් එක කුක් කරගන්න. ඒ කියන්නේ ගොඩාක් වෙලා නෙවෙයි චුට්ට වෙලාවක් විතර යනකම් ඕට්ස් එක ආයෙ පොඩ්ඩක් ලිපේ තියාගන්න. දැන් අපි මේ වතුර ටිකක් රත් වෙනකන් ඉන්න ඕන. මේ වතුර දාන්න මම මුලින්ම හේතුව තමයි අර අපි රටින්දි දැම්මනේ. එතකොට ඒ රටින්දි ටික පොඩ්ඩක් ඒකේ පැණි රස මේ වතුරට උරා ගන්නවා රත් වෙන්න. ඊට පස්සේ මම මේකට කිරි ටිකකුත් එකතු කරගන්නවා. වතුර සහ කිරි ඔයාලට කැමති ප්‍රමාණයෙන් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ගන්න ඕට්ස් ප්‍රමාණයන්, නට්ස් ප්‍රමාණයන් අනුව මේ වතුර සහ කිරි වල ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේක හදන්නේ කන්න පුළුවන් විදිහටනේ. ඒ හින්දා මම වතුර ටිකකුයි කිරි අවශ්‍ය ප්‍රමාණයට තමයි එකතු කරගත්තේ. ඔයාලට පුළුවන් මේකට වතුර නොදා කිරි විතරක්ම දාගන්නත්. හැබැයි ඉතින් අර ඕට්ස් කියන්නේ ඉක්මනටම වතුර ප්‍රමාණයන් උරා ගන්න කෑමක්නේ. ඒ හින්දා කිරි දැම්මොත් අපිට ගොඩාක් කිරි දාන්න වෙනවා මේකට. ඒ හින්දා තමයි මම මුලින්ම වතුර දාලා ඊට පස්සේ කිරි ටිකක් දාගත්තේ. හැබැයි ඉතින් මේකට වතුර දැම්මා කියලා අර කිරි රසේ නම් පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. හරිම රසයි. ඉතින් මෙන්න මේ ප්‍රමාණයට ආවහම අපිට පුළුවන් ලිපෙන් මේක අයින් කරගන්න. මං වගේම ඕට්ස් කන්න අකමැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ විදියට ඕට්ස් එක හදලා බලන්නකෝ. සීරියල් එකක් විදියට මේක හරියට නිකන් අපි අර පොඩි කාලේ කාපු නෙස්ලේ සීරියල් එකක් වගේ. ඒ වගේමයි ඒ රසමයි. ඉතින් මේ විදියට හදලා බලන්න. ඕට්ස් කන්න අකමැති අයටත් රසට කන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.